Hello ළමයි, welcome back to my YouTube channel. ඔන්න ගොඩක් කාලයකට පස්සේ අපි දෙන්න ඔයාලට අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඔයාලා බලනවා ඇති නේද මේ පාන්දරම අපි දෙන්න කොහෙද යන්නේ කියලා. ඔන්න ආයෙමත් මාසෙකින් විතර පස්සේ අපි දෙන්න ට්‍රිප් එකක් ප්ලෑන් කරගත්තා අපේ අක්කව බලන්න යන්න. ඔයාලා මේ වෙනකොට මගේ වීඩියෝ බලන කෙනෙක් නම් ඔයාලා දන්නවා මගේ අක්කා ඉන්නේ මෙදවච්චියේ කියලා. අපි දැන් මේ පාන්දරම නැගිටලා කෝච්චියෙන් යන්න හදන්න මෙදවච්චියට. ඔයාලට මතක ඇති අපි දෙන්න මීට කලින් ගියා යාල්පාණ. නැත්තම් යාපනයේ ගමන. ඒකටත් අපි දෙන්න ගියේ කෝච්චියෙන්. ඒත් මේ යන්න අද ඇවිල්ලා තියෙන කෝච්චියෙම තමයි. උදේ පාන්දර 5:45ට කොටුවෙන් යන කෝච්චියේ තමයි අපි දෙන්න ගමන යන්නේ. වෙනදටත් ගියේ ඒ කෝච්චියේ. අද යන්නේත් ඒ කෝච්චියේ. දැන් අපි දෙන්න මෙතනට වෙලා මේ කියව බලාගෙන ඉන්නේ කෝච්චියනක. අපි 5:00 වගේ වෙනකොට ස්ටේෂන් එකට ආපු නිසා අපිට ටිකක් වෙලාව තිබුණා. මෙන්න මෙතන තියෙනවා ටයිම් ටේබල් එක. ඔයා මෙතන අර ස්ටේෂන් එකේ අනවුන්ස් කරන සද්ද වෙන්න නිසා මම සවුන්ඩ් කට් කරලා තියෙන්නේ. මෙයා මේ කියන්නේ අපි මෙතන ඉඳන් ටයිම් ටේබල් එක දිහා බලාගෙන ඊළඟ ට්‍රිප් එක ප්ලෑන් කරනවා කියලා. ඔය ඇත්තටම අපි මෙතනට ආවට පස්සේ අපි දෙන්න ප්ලෑන් කරා. එදත් අපි ජෙෆ්නා ගිය වෙලාවෙත් කතා වුණා ඊළඟ ට්‍රිප් එක අපේ බෙලිහුල්ල ඔය පැත්තේ හරි ඇල්ල වැල්ල වායේ හරි බදුල්ලේ හරි කොහේ හරි යනවා කියලා. අපි දෙන්න අදත් මේ කරන්නේ මෙතනට ඇවිල්ලා ටයිම් ටේබල් එක බලලා ඊළඟට යන්න තියෙන ගමන බදුල්ලේ හරි කොහේ හරි යනවා කියලා මේ කතා වෙන එක. මම නම් කන්නඩි දාන්නේ නැහැ. මෙයා කන්නඩි දානවා නිකන් දාලා බලුවට ලස්සනයිද කියලා. මේ වෙනකොට වෙලාව උදේ පාන්දර 5:45යි. මේ ට්‍රේන් එක අපිට යන ට්‍රේන් එක මේක ආවා. ගල්කිස්ස ඉඳන් තමයි ට්‍රේන් එක ආවේ. අපි දැන් මාස 3කට විතර කලින් යාපනයේ ගිය වෙලාවේ මේ ට්‍රේන් එක පටන් ගත්තේ කොටුවෙන්. ඒ කියන්නේ මේක මීට කලින් ගල්කිස්සෙන් පටන් අරන් තමයි ජෙෆ්නා වලට ගියේ. ඊට පස්සේ ඒක මං හිතන්නේ මොකක් හරි හේතුවක් හින්දා ආපහු නවත්තලා කොටුවෙන් තමයි පටන් ගත්තේ. ඒ වුණාට දැන් ආපහු ට්‍රේන් එක ගල්කිස්සේ ඉඳන් එනවා. ගල්කිස්සෙන් මං හිතන්නේ 5:00 කොහෙද කොටුවට එනකොට 5:45 වෙනවා. හරියට මාස 6කට විතර පස්සේ තමයි මෙදවච්චි යන්නේ. මං හරි ආසාවෙන් ගමන යන්නේ. මේ පොත දකින්න ඕන කෙනෙක් මේ වෙනකොට දන්නවා මෙන්න මේ පොත ලිව්වේ කවුද? මෙන්න මේ ෆොටෝ එකේ ඉන්න අක්කා. කවුරුත් දන්න සමිලා රොමානා බන්නහැක. එහෙම නැත්නම් සමී රොමානා බන්නහැක කියන නමෙන් අපි දන්න අක්කා තමයි හැනන් මීඩියා නම්බර 14 කියන පොත ලිව්වේ. එයා අපි හැමෝම දන්නවා දැන් මේ මාසේ වගේ මුල් සතිය වගේ අපිට පොත් 3ක් ඉරි දැක්කුවා. ඒ පොත් 3න් එකක් තමයි මේ නම්බර 14 හැනන් මීඩියා කියන පොත. පොත් 3 එළියට එනවා කියලා එන ආරංචියත් එක්කම මම පළවෙනියෙන්ම කරේ ආගේ පොත් 3ම ඕඩර් කරපු එක. ඒ පොත් 3ත් මම මගේ ගමනට එකතු කරගන්න අමතක කරේ නෑ. ඒ පොත් 3න් මම තාම පොත් 3ම කියවලා ඉවර නෑ. සමියක්කගේ හැනන් මීඩියා නම්බර 14 මම ලිපිපේලිය කියවලා තියෙනවා හැමදාම FB එකෙන්. ඒ වගේම හරිම ලස්සනයි මේ පොතේ තියෙන ලිපිත්. තව තියෙනවා යාගේ ගෑනු දෙන්නෙක්. ඊට අමතරව 5 minutes in the morning. මේ පොත් 3 හරිම ලස්සනයි. ඔයාට ජීවිතේ එපා වුණු කෙනෙක් නම් ඔයා පොඩි දෙයකින් හරි සතුටු වෙන්න උත්සාහ කරන කෙනෙක් නම් මේ පොත් 3න් එකක් හරි අරගෙන කියවන්න. මොකද මේ පොත් 3න් එකක් හරි අරගෙන කියවුවොත් 100% ෂුවර් මට ඔයා අනිවාර්යෙන්ම මේ පොත් 3 නිසා ජීවිතේ පරිවර්තනයකට ලක් වෙනවාමයි. පොත ගැන කතාව ඉවරයි. අපි ආපහු අපේ ගමනට යමු. අපි දෙන්න කොහොමත් ගමන් යනකොට මුලින්ම කරන්නේ මග දිගට හම්බෙන තැන් වලින් එන කෑම ෂුවර් නැති හින්දා එදා දවසේ කෑම එක ලෑස්ති කරගන්න එක උදේම නැගිටලා. මේ සැරේත් ඒ දේම අපි කරා. උදේ නැගිටලා අපි දෙන්න කෑමට හදාගෙන යන්න තීරණය කරේ. අපිට ලේසි නිසා කොත්තුමි මම නෙමෙයි හැදුවේ. මෙයා තමයි හැදුවේ කොත්තුමි එක උදේ නැගිටලා රසට තිබුණා කොත්තුමි එකක් උදේ හදාගෙන එහෙම උදේ නැගිටලා අපිට කන්න ඕනි කෑමත් හදාගෙන ගමනක් යනකොට ඒක හරි ෂෝක්. ඒක 아무තු ෆීලින් එකක් තියෙනවා. යනකොට මම අතරමඟදී ගත්ත වීඩියෝ වල ඔයාලට පේනවා ඇති ළමයි හොඳටම වේලිලා තියෙන්නේ. මේ දවස්වල මෙහෙට වැස්ස අඩුයි. හැබැයි අනුරාධපුරේ කිට්ටු වෙනකොට වැව් වල ටිකක් වතුර තිබුණා. මෙන්න මේ හරිය පාස් වෙනකොට නම් වැව් වල වතුර තිබුණා. ගොයන් කපලා කොළ ගොයන් අස් කරලා හින්දා කුඹුරුත් අර කොළ පාටට නැහැ. කහ පාටට රන්වන් පාටක් තමයි තියෙන්නේ. ඒ වුණාට ඒ පාටත් එක්ක පරිසරය ඇස්වලට පුදුම තරම් සනීපයි. කොළ පාට දකින්නකොට නම් මගේ ඇස් දෙකට පුදුම සනීපයක් දැනෙන්නේ. මම මේ පැත්තට යන්න ආස හේතුවත් මෙන්න මේකයි. කෝච්චියෙන් ගියත් එහෙමයි, බස් එකෙන් ගියත් එහෙමයි. දෙපැත්තේ කුඹුරු යායවල් වගා කරපු දේවල් මේව බල යනකොට
ගමන යන මහන්සියත් අපිට නැතුව යනවා. ඒ තෙහෙට්ටු ගතිය කොහොමත් කෝච්චිය යනකොට නැහැ. බස් එක යනකොට තියෙන තෙහෙට්ටුවත් මේ පරිසරය දිහා බලාගෙන යනකොට අඩු වෙනවා. අපි මෙන්න මෙතන පොඩ්ඩක් වෙලා නවත්තගෙන හිටියා. මං හිතන්නේ කෝච්චියක් ආවා. ඒක යනකන් තමයි මෙතනටලා නවත්තගෙන හිටියේ. ෆයිනලි ඔන්න ළමයි අපි අනුරාධපුරයට ආවා. උදේ 9:00 වෙනකොට අනුරාධපුරයට එන්න පුළුවන් විදිහේ කෝච්චියක් තියෙනවා කියන එක නම් මාර chance එකක්. නැත්තම් කොළඹ ඉඳන් බස් එකේ එන්න පැය 6:00ක් යනවා. පැය 3:00 වගේ මේ ගමන එනවයි කියලා කියන්නේ ඒක මාර වාසියක්. මේ වගේ කෝච්චියක් දාලා තිනවට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ඔබට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා මම. අපි ස්ටේෂන් එකෙන් බැස්ස ගමන් මොකද කරේ දන්නවද ළමයි? උදේ හදාගෙන ආව කෑම එකේ ඉතුරු ටික කාපු එක. මොකද අපි දැන් මෙතනින් අපිට යන ගමනට ටිකට් බුක් කරගන්න ඕනේ. ඒ ටික කරගන්න පැයක් විතර යනවා. ඒ ටික කරගෙන අපි ගෙදර යනකොට දවල් වෙනවා. අපිට අපව බඩගිනි වෙන නිසා අපි කරේ කාපු එක. අපි යන්න තාප් ට්‍රේන් එකම බුක් කරගන්න කියලා තමයි try කරේ. හැබැයි ඒකේ සීට් නෑ available නෑ කියපු නිසා තලේ මන්නාරම් ඉඳන් එන ට්‍රේන් එකක් තියෙනවා. ඒකට තමයි අපි මේ සීට් බුක් කරගන්න මෙතනට වෙලා ඉන්නේ. ඒක උදේ 6:10 වෙනකොට මැදවච්චියට එනවා. උදේ 10:05 වෙනකොට කොටුවට දානවා කියලා තමයි ට්‍රේන් ෂෙඩියුල් ඇප් එකේ තියෙන්නේ. අපි ඒකේ ටිකට් එකක් බුක් කරගෙන තමයි ගෙදර යන්නේ. මොකද මැදවච්චියට ගියොත් එහින් ටිකට් බුක් කරගන්න ටිකක් අමාරුයි. ඒ නිසා අපි අනුරාධපුරෙන් ටිකට් බුක් කරගෙන යන්න හිතුවා. ඒක ලේසි. මොකද එතකොට අපිට ආපහු වෙන්න රස්තියාදු වෙන්න දෙයක් නැහැනේ. අනුරාධපුරයට එනවා කියලා කියන්නේ අක්කලා ගෙදර ඉඳන් කිලෝමීටර් 40ක් විතර එන්න ඕනේ. ඒ නිසා ආපු ගමනෙන් මේ වැඩේ කරගෙන යන එක හොඳයි. බලන්නකො අනුරාධපුර ස්ටේෂන් එකේ ලස්සන. මේ ස්ටේෂන් එකේ හැමතැනම පුරාවිද්‍යා වටිනාකමක් තියෙන රූප ගහලා තියෙනවා. ඒක හරි ලස්සනයි. එයා පැත්තෙන් මේ පැත්තේ යන්න. දකුණට යන්නේ. කීස් එකේ මේ පොළ. කීස් බෑග් කරගත්තා නියන් ඉර යනවා වගේ ඈ. කීස් බෑග් කරගෙන යනකොට අනුරාධපුර ට්‍රිප් එකක් එන්න ඉන්න කෙනෙක්ට නම් අපි ආපු ට්‍රේන් එක නියමයි. ඒකේ ආවොත් උදේ 9:00ට ඇවිල්ලා කොහේ හරි වල නවතින තැනක නැවතිලා ඔෂ එක දාගෙන අනුරාධපුරේ ඇවිදලා හොඳට බලලා දැන් අපි යන්න බුක් කරගත්ත ට්‍රේන් එකේ ආපහු යන්න පුළුවන්. ඉතින් ඉන්නේ අපි මේකත් අරන් යනකොට නියන් මේ පූජාවක් කරගෙන රුවන්වැලි මහසෑයට යනවා. ඔව්නේ. අපිනේ දන්නේ මේ අක්කගේ කීර්ති කරගෙන යනවා. ඒක ගෙනියන කියලා අපි එයාලා කියන මේ පූජාවක් කරන් යනවා කිය. ඊතරම් භක්තියනේ අරන් යන්නේ අපි. ඒ ඔයත් සුදු ඇඳලා නින්. ඔව් සුදු ඇඳලා මන්නේ අපින් කඩක් නෙමෙයි අනිත් එක. පින් පාට යනකොට ඉතින් මේ බෝධියට එනවා. අනුරාධපුර ස්ටේෂන් එකෙන් බැස්සහම බස් හෝල්ට් එකට තියෙන හරි පොඩි දුරක්. මෙන්න මේ දුම්රිය ස්ථානීය කියන තැනින් වමට හැරුණාම යාපනයේ පාර බස් හෝල්ට් එකට යන්න පුළුවන්. දකුණට හැරුණාම පූජා නගරයට යන්න පුළුවන්. අපි දෙන්න හිමීට පයින් ගිහිල්ලා බස් හෝල්ට් එකට ගිහිල්ලා බස් එකක් එනකන් ඉඳලා මැදවච්චියට යමු. ඉන්න යාපනයේ හන්දියට කිලෝමීටර් 2යි මහනුවරට කිලෝමීටර් 140යි. ඒ බෝඩ් එකත් බලාගෙන මෙන්න මෙතන තමයි තියෙන්නේ බස් එක. ඉතින් එදා නම් අපි දෙන්නගේ වෙලාව මාර හොඳයි ළමයි. කෝච්චිය ආවා කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. කෝච්චියෙන් බැස ටිකට් බුක් කරගත්තා. ඒ ප්‍රශ්නයක් වුණෙත් නැහැ. බස් හෝල්ට් එකට ආව ගමන් පදිවි ශ්‍රීපුර බස් එකක් ආවා. අපි ඒක නැග්ගමට සීට් එකක් හම්බුණා. මෙයාට සීට් එකක් හම්බුන්නේ නැහැ. මම වාඩි වුණා. අපි දෙන්නම දැන් මේ බස් එකේ මැදවච්චියට යන ගමන්. ඔයාලත් අපි වගේ බස් එකේ ගමන් යන කට්ටියද? බස් එකේ ගමන් කොයි වගේද? අනුරාධපුරේ ඉඳන් හරියටම කිලෝමීටර් 35ක් යන්න ඕනේ මැදවච්චියට. බලමු අපි මෙයාට ෂීට් එකක් හම්බෙයි. හම්බුනොත් එහෙම හොඳයි. නැත්නම් ඉතින් පවුනේ ගොඩක් දුර හිටගෙන යන්න වෙනකොට මෙයාට සීට් එකක් හම්බුණා. ඔන්න අපි මැදවච්චියටත් ආවා. පදිවි ශ්‍රීපුර බස් එක ආපු හින්දා අපිට විනාඩි 40න් වගේ මැදවච්චියට එන්න පුළුවන් වුණා. අපි දෙන්න දැන් බැහැලා මැදවච්චියනොත් අපි යන්න ඕනේ ආපහු හොරෝපතාන් පාරේ. අපි දැන් ඉන්නේ මැදවච්චිය පුරවරේ. ඔයාලව මැදවච්චියට සාදරයෙන් පිළිගන්නවා. මැදවච්චියට ආපු නැති කෙනෙක් නම් මෙන්න බලා ගන්න. මේ තමයි මැදවච්චිය ටවුන් එක. අපි දෙන්න යන්නේ සුපුරුදු කෑම කඩේ. අපි දෙන්නගේ කොට්ටම්බ ගහයට වඩේ කඩේ. මැදවච්චිය ඉන්න ඕන කෙනෙක්ගෙන් අහලා බලන්න. කොට්ටම්බ ගහයට තියෙන නයිකොච්චි වඩේ කඩෙන් නයිකොච්චි වඩයක් නොකා කිසිම කෙනෙක් යන්නේ නැහැ. මෙතන තියෙන උඹලකඩ වඩේ, පරිප්පු වඩේ, ඊට පස්සේ ෂෝටිස් තියෙනවා. ඒ වගේ
ඒ වගේ මාර රස වඩේ මෙතන තියෙනවා. ඔයාලා වීඩියෝ බලලා අය ඔයාලා බලන්න ඔයාලා ගමෙත් නැද්ද? ඔයාලා ටවුන් එකෙත් නැද්ද මේ වගේ තෝරගත්ත වඩේ කඩ? අපි ටවුන් එකෙත් ගොඩක් තියෙනවා. ඒ වුණාට අපි හැමෝම යන්නේ මේ කොට්ටම්බ ගහයට තියෙන නයිකොච්චි වඩේ කඩේට. ඒකේ කෑමත් පිරිසිදුයි, කෑමත් හරිම රසයි. නයිකොච්චි වඩේ කඩේ කරන අයියා හරි අක්කා හරි සීයා හරි ආච්චි හරි මේ වීඩියෝ එක බලනවා නම් ඔයාලා වඩේ කඩේ වඩේ හරිම රසයි. චන්දනා වඩේත් කාලේ ඉවරයි. රත්මල් ගහව බස් එක ආවා. අපි දෙන්න බස් එකේ නැග්ගා. දැන් අපි දෙන්නට තියෙන්නේ විනාඩි 20ක ගමනක්. මේ ගමන ගිහිල්ලා ගෙවල් ගාව හන්දියෙන් බැහැලා අපේ ගමන ඉවරයි. අපි අක්කලා ගෙදර යනවා. මේ දවස්වල හොඳටම පායනවා. අවුවත් මාර සැරයි. සෙල්සියස් අංශක 34ට විතර මං හිතන්නේ තියෙනවා මේ දවස්වල අවුව සැර. මේ පේනවනේ මේ වැව් පිටියක් පේන්නේ. මේකේ වතුර නැහැ. වතුර හිඳිලා. හරක් තනකොළ කන්න හරි ඇවිල්ලා වහින කාලයට මෙන්න මේ හැරියට මෙන්න වතුර තියෙනවා. ඔන්න හෙමින් ඇවිල්ලා අපි දෙන්න බැස්සා. බැහැලා දැන් මේ අපි දෙන්න ගෙදර යනකම් අම්මෝ කොමාරි පැය 6ක් විතර ගියා ගෙදරට එන්න. අනුරාධපුරෙන් 9:00ට බැස්සට. මේ වුණාට ගමන මහන්සි නැතුව එන්න පුළුවන් වුණා කෝච්චිය ආපු හින්දා. ඉතින් ළමයි මේ තමයි අපේ අක්කගේ ගෙදර යන පාර. මේ මම පොඩි කාලේ ඉඳන් හැදිච්ච වැඩිච්ච මගේ ගම. ඉතින් මම මාස 6කින් අක්ක බලන්න හින්දා මම ගෙදරින් මාබල් කේක් එකකුත් හදාගෙන තමයි ආව බලන්න. මේ හස්බන්ඩ් ගෙතේ තියෙන කොළපාට බෑග් එකේ තියෙන්නේ ඒ කේක් එක. බලන්න මේ පැත්තට පෑවුවට එක වැස්සක් ගියාම ඇති මෙන්න මේ ගල් පිටියේ තියෙන තනකොළ ටික කොළපාට වෙන්න. මෙතන තමයි අපේ ගමේ තියෙන චූටි බෝධීන් වහන්සේ වැඩ ඉන්න පොඩි පන්සල ආරණ්‍ය තියෙන්නේ. මේ මෙතන හරීම සාන්ත දාන්ත පෙනුමක් තියෙන හරීම කොහොමද කියන්න තේරෙන්නේ නැහැ. හරිම අර කාම් තැනක් මේ පන්සල. මම ඉතින් අර මම සතුටින් හදපු කේක් එකත් අරගෙන ගොඩක් කාලෙකින් ගෙදර යන නිදහස් ළමයෙක් වගේ අක්කව බලන්න මේ යනවා. ඉතින් මගේ වීඩියෝ එක බැලුවට ඔයාලට ගොඩක් ස්තුතියි. ඔයාලත් ගොඩක් කාලෙකින් ඔයාලගේ අම්මා තාත්තා අයියා අක්කා බලන්න යන්න ආසාවෙන් ඉන්න කෙනෙක් නම් ඔයාලගෙත් ඒ ගමන් යන්න ඉක්මනටම හැකි වේවායි කියන ප්‍රාර්ථනාවත් එක්ක මම ඔයාලගෙන් සමුගන්නවා. අපි දෙන ගමේ ඇවිල්ලා මොකද කරේ කොහෙද ඇවිද්ද කියන එක තව වීඩියෝ එකකින් මම ඔයාලට අරගෙන එනවා. එතකන් මාව subscribe කරලා තියාගන්න ගිහින් එන්න. bye bye.